ඉවෙන්ට් ගත්තොත් මේ ඉවෙන්ට් ගන්න එක මචං කලාවක්. ඒක කලාවක් නම් ඒක පිකාසෝ කවුද? පිකාසෝ කවුද බ්‍රදර්? පිකාසෝ කවුද? ඉවෙන්ට් ගන්න එක කලාවක් නම් ඒක පිකාසෝ. පිකාසෝ තමයි අකෝ උඹලගේ සීයා. මට එහෙම බෑ නිකන්. මම එහෙම කිරියෙක් නෙවෙයිනේ. ඕකේ බයි ඉතින් එනවා පළවෙනි ඉවෙන්ට් එක ගමු ඉතින් අපිට මෙතෙන් ෆේඩඩ් වීල් එකක් ඇවිල්ලා තිනවා අපිට අලුතෙන් ෆේඩඩ් වීල් එක මේක මොකක්ද කියලා මංවත් දන්නේ නැහැ. හැබැයි මොකක් වුණත් කමන්නේ මේක අපිට ස්පෙෂල් එකක් තියෙනවා. ඒකම ඔරිජිනල් එක ගත්තොත් ඔරිජිනල් එක මෙන්න මේක. ජල බෝලයට අපිට අලුතෙන් ස්පෙෂල් ස්කින් එකක් ඇවිල්ලා තිනවා. බලමු ඉතින් අපේ පළවෙනි 19 ප්‍රථම රාජකාරිය වෙන ස්කිල් එක අපි ඒක ලබා දෙමු. 19 මම આવත් හැබැයි අත්‍තරම ලොවෙත් ගේම් එක ගන්න නැහැ. ජීවිතේම මම ආයි ගේම් ගන්න නැහැ. thank you ගරිනා thank you අත්‍තරම හදවතින් අවංකයි. හදවතින් අවංකයි නෙමෙයි හදවතින්ම ස්තුති කරනවා මේ ඒක ආපු නැති එකට. මොකද මම ආවනම් ගේම් ගන්න ජීවිතේට. ඕකේ බයි ඉතින් අපි දෙවනි ස්පින් එක මෙන්න මේ විදිහට දෙනවා. ඒකෙන් එන්නත් එපා ඈ. අන්න හරි. ආදරේ. හැබැයි මම මේකෙන් කියන එක එන්න ඕනේ නැත්තම් මමයි ගේම්ස් ගහන්නේ. හරි. මට මේකෙන් දෙන්න හරි කියන්න කලින් දුන්නනේ යන්නේ ඕ නෝකනි කරේ ඉන ඔයාලගේ වැඩි මට මේකේ අර ෆාමස් එක ඔන්න මම හරි කමන්නේ ෆාමස් එක නේද කමන්නේ හරි දැන් ෆාමස් එක දෙන්නකෝ නැත්තම් නම් ආයි ගහන්නේ thank you ආදරේ දැන් ගත්තා ජල බෝලයා ස්කිල් එක ගත්තා ඊට පස්සේ බොයිස් මෙතෙන් අපිට ඊළඟ තියෙනවා ඉවෝ වොලට් කියලා එකක් ඉවෝ වොලට් එකේ තේරෙන්නේ නැහැ දන්නවනේ ඉතින් ඔක්කොම මැක්ස් එතක බූයා පාස් රින්ග් එක තියෙනවා ඒක වැඩක් නැහැ එතක මෙතෙන් අපේ පකරිත් නම් තවත් ඉමෝට් එකක් තියෙනවා ඒක ඒ ඇනිමේෂන් එකක් තියෙනවා අපි ඇනිමේෂන් එක ගමු ඉතින් අපි 39ක් ඩියමොන්ඩ් 39ක ඩියමොන්ඩ් ගානක් වියදම් කරලා අපිට මේක ගන්න තියෙන්නේ Bila Devil of Gaming in a rate at them, the Carter like no. Oh dear. Yako, rate in the live give rate, but Navacake need Sajivi Navakea. Brother. Modakataki and Nipa brother. Apila, Apimajan Sajivi. එකට රේඩ් එකක් දෙන්න මචං මගේ සජීවී විකාශය අවසන් කරද්දි. ඒක තමයි මචං දෙන්න පුළුවන් හරිම රේඩ් එක ඒ විදිහට. නැත්තම් මචං ඒ පැත්තට ගියා ආයේ මේ පැත්තට ආවා. ඒක කිසි තේරුමක් නැහැ. ඒකම ඔයිස් අපිට ඊළඟට තියෙනවා මේ පැත්තෙන් මෙන්න මේක. ඉතින් මේකේ මම බන්ඩල්ස් මචං ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා මෙන්න මේ. මේ සමාවෙන්න. සෝරි. ආයෙ මං කියන්න. මෙන්න මේක ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එතකම බොයිස් මෙන්න මේක ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේකත් ගන්න බලාපොරොත්තු වෙනවා. මේකත් ගන්න බලාපොරොත්තු වෙනවා. මේකත් ඔක්කොම ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. බලමු බොයිස් ඉතින් අපි මේක කලකලවල මේක කරගන්න යන ට්‍රික් එකක් තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා මේ ට්‍රික් මචං ඉස්සලාම දෙන 25 ස්පීඩ් එක. ඔන්න දුන්නා. එකේ කැල්ලක් આવුත් ඔයා සාර්ථකයි. ඊට පස්සේ දෙනවා මචං 250 එකක්. මම එද්දි කියන්නේ දැම්මේ නැහැ. මේ හුල්ලක්. ඔයාලා පන්ක කඩුවක් වන්නෝ. සත්‍යවා අම්මා. කිරිත්තා සත්‍යයක් තියෙන. මේක එකේව ගොඩක් තමයි එන්න ඕනේ. මේ තුනේව ගොඩක් එනවා. අන්න එකයි මට මේක ෂුවර් නැත්තේ පහේ එක්කුත් ඇවිල්ලා තියෙනවා. එහෙම આવොත් මචං ෂුවර් නැහැ. ඊට පස්සේ ආපහු දෙන්න ඔයාලා 25 ස්පින් එකක්. මෙන්න මේක නටන එක නවත්තන්න බැරිද මං සත්‍ය කන බලවන් කනට නිකන් ඊට පස්සේ 250 ස්පින් දෙකක්. මේවා මචං මේ ඉස්සල්ලාම අර normal spin ඒවා තේරුමක් නැහැ දීලා ඊට තව 250 එකක් දෙන්න. ඕක මේල් එකේ ඇති නෑ මම මේ මේල් එකට මේක දෙන්නේ නෑ. මේ දෙකක් රිටර්න් කරපු එක. ඒක තමයි ඒවත් කියන්න කියලා අහන්න. හරි බොයි සීරියස් ඔයාලා දෙන්න 220 sorry 25 එකයි 253 එතකොට ඔයාලට අනිවාර්යෙන් මොකක් හරි දෙයක් එනවා. ඔන්න 25 එකයි දැන් 253ක් දෙද්දි ඔයාලට මොකක් හරි එන්න ඕනේ. මේක තමයි පොතේ තියෙන විදිය. මේ තියෙන විදිහට අභියෝග කරන්න මචං පුළුවන්. ඒ අභියෝග කරන්න පුළුවන් මේක මේ ඒක ඔයාලට වෙනම මේ වීඩියෝ එකකින් මම මේක කියලා දෙන්න ඕනේ. මේක ඒක ආවේ නැත්තම් පොඩි කේස් එකක් තියෙනවා එතන. පොඩි සිද්ධියක් තියෙනවා. මේක තුනක් දෙන්න තියෙන 250 ස්පින් තුනක්. එතකොට එන්න ඕනේ. මේක හැමෝටම එනවාම කියලා නෑ හැම පාරම එන්නේ නෑ. ඔයාලා දන්නවා මගේ හරිද ආවේ නැත්තම් ඔයාලා හතරවෙනි පාරට දෙන 25 එකයි 254යි. ඒකෙන් ආවේ නැත්තම් ආයි මුලින්දා යන්න ඕන. හරි. දැන් මේ ලාස්ට් එක. නැත්තම් 25 එකයි 254යි දෙන්න ඕනේ. ඕකෙන් ආවේ නැත්තම් නම් ආයි මුලින්දා ඔයාලා යන්න ඕන.
ඒ කියන්නේ ඔයාලගේ ට්‍රික් එකේ මොකක් හරි පොඩි ඇදයක් තියෙනවා. ඒක එන්නේ. හරිද? දැන් 25 1යි 254යි. මේකෙන් අනිවාර්යෙන් එනවා. හරිද? සාමාන්‍යයෙන් බොහෝ දුරට මචං මෙන්න මේ ස්පින් එකෙන් එනවා. දැන් මේ 254 ඇතුළත අනිවාර්යෙන් එනවා. එකක් අනිවාර්යෙන් මෙන්න ඕන. ඒක මචං ඔය මේ ගැරීනගේ පොත්වල ලියා තිබ්බා මචං මේ රත්තරන් පාට අකුරින්. දැන් ඔන්න එකයි. ඕම් බලපන් මම බොරුද කියන්නේ කියලා. මගේ අර සකබුම් කන්නාඩි දෙක නෑ නැත්තම් මම ඒක දාගෙන තාම මේක ස්පින් කරන්නේ. ඔන්න දෙක. තව දෙකයි. ওই දෙක ඇතුළත එනවා. ඕම් බලපන් බොරුද කියන්නේ කියලා. ඔන්න. මේක සීන් එකේ තියෙන මචං මෙන්න මේ පහේකේ වදිනවා හැම වෙලේම. අන්න එහෙම වැදුනොත් එන්නේ නෑ. මෙහෙම පහේකෙන් වැදුනොත් එන්නේ නෑ සාමාන්‍යයෙන්. බලමු මේක හේද කියලා. හරිද? ඒ පහේකේ වදිනවා කියන්නේ මචං ඒක අර එතනත් අර මැද එකක් වැදුනා කියන්න තමයි ඒක තියෙන්නේ. ඒකෙන්ද අර පහේකේ වැදුනොත් ඔයා අදහස් අත්හැරගන්න. අර බලන්න පහේකේ මේක දෙපාරක් වැදුනා. ඒ කියන්නේ එන්නේ නෑ බං ඊළඟ ස්පින් 3යි 4යි. අපේ අම්මේ එන්නේ නෑ බං එන. මේ හැබැයි ඔයාලා මේ ටික ඔක්කොම මෙයා කරද්දි ඔයාලා ටෝකන් හරි ඇවිත් තියෙනවා. අන්න ඒවයි මචං අපි හදලා තියෙන කැරීන එක. Yo boys ඉතින් අර මම කතා කරන්න එන්නේ 1xbet app එක. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා මාස්ටර් ලීග් තරඟ නොවැම්බර් 17 ඉඳන් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ app එක කරලා සියලුම ඒ තරඟ සජීවීව නරඹන ගමන් සජීවීව ලකුණු දැනගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ ලකුණු පුරෝකථනය කරලා ඔට්ටු දීලා සල්ලි දිනා ගන්න. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් මොන කණ්ඩායමක් දිනන්නේ දින කණ්ඩායමක් ගන්න ලකුණු ගන්න වැඩි ලකුණු ගන්න කවුද වගේ දේවල් ඔයාලට පුළුවන් ඔට්ටු තියලා ගෙස් කරලා ඔට්ටු තියලා සල්ලි දිනා ගන්න. ඒත් එක්කම මේකෙන් තව BMW car, iPhone, laptop සහ තවත් මුදල් ටිකක් ඔයාලට මේකෙන් දිනා ගන්න chance එකක් තියෙනවා. ඒත් එක්කම මේකේ ගොඩක් games තියෙනවා. ඒ games play කරලා ඔයාලට පුළුවන් සල්ලි දිනා ගන්න. ඉතින් ඔයාලා මේකේ register වෙද්දී බිල්ල එකකින් මගේ promo code එක use කරොත් ඔයාලා කරන පළවෙනි තැන්පත් රුපියල් 55000ක් මුදල් ටිකක් ඔයාලට දිනා ගන්න chance එකක් තියෙනවා. ඒත් එක්කම ඔයාලා මේකෙන් දිනන සල්ලි iPay, UPay, සම්පත් විශ්ව වගේ bank වගේ ගොඩක් methods හරහා ඔයාලට පුළුවන් ඔයාලගේ ළඟට ගන්න. ඉතින් තවත් බලන් ඉන්න තුප පළවෙනි comment එකේ තියෙන link එක. ඉතින් ඔයාලා ඒකෙන් ගිහලා register වෙන්න. ඒක register වෙන්න බැරි අය කියලා යන්න Google එකට ගිහලා 1xbet කියලා search කරන්න. ඒකල ඔයාලට පුළුවන් register වෙන්න. register වෙද්දී බිල්ල එකකින් මගේ promo code use කරන්නත් අමතක කරන්න එපා. මගේ phone එකට නැත්තම් call එකක් කරන් බයිනවා bitch. එහෙම කොහොමද නොතියෙන්නේ? ඉන්නේ හැබැයි ටෝකන් ඇවිත් ඇති. අම්මට ටෝකන් 221ක් තියෙනවා. ටෝකන් ඇවිල්ලානේ තියෙන බං බන්ඩලයක් ගන්න. මේ 170යි 150යි. එහෙම ටෝකන් වලින් හරි දෙනවා. හරිද? ඕම් බලපන් දැන් අප මුලින්ද යන්න. 25යි මේක තුන්වෙනි එකේ අනිවාර්යෙන් එන්න ඕනේ. නැත්තම් නම් ආයෙ කරගන්නේ. ඔන්න 25 225යි 251යි. ඔයාලට මේ රටාව තේරෙනවන්නේ. ඊට පස්සේ 25යි 252යි. එහෙම යන්නේ. රටාව තේරුම් ගන්න ඕන ඔයාලා මුලින්ම. අම්මට සිරි 25 දෙකක් දුන්නේ. නෑ. 250යි දැන් දෙකක් දෙන්න දී. මේකෙන් නෙවෙයි ඊළඟ එකෙන් එනවා. ඊළඟ වටෙන් එන්න ඕන. ඒ වගේ ට්‍රික් තියෙනවා. ඔයාලා දන්නේ නැත්නම් ඉතින් දන්නවනේ නේ. ඉගෙන ගන්න තමයි තියෙන්නේ. එන්නේ නෑ. මේ තියෙන පිස්සුද බා. දැන් මේකේ ඕනලා අන්තිම ස්පින් ඊළඟට 25යි 250යි 3යි. ඕකෙන් අනිවාර්යෙන් එනවා. බල කොහොම නැහැ කිව්වත් ඕකෙන් එනවා. නැත්තම් ඕන බන්ඩ් දෙකක් ගන්න කොයින් හරි තියෙනවා. ටෝකන් හරි එකතු වෙනවා. හරි දැන් මේකෙන් තුනක් දෙද්දි එන්න ඕන. දැන් ලොවෙත් එන්න ඕනේ. නෑ. ඉන්නේ. එහෙම කරන්න දෙන්න බෑ මේක. එහෙම කරන්න දෙන්න බෑ. මේකෙන් එන්න ඕන. ඕයි බිජුලතෝ. මේකෙන් ආව නැත්තම් මම කරගන්නේ නෑ සුද්දා. මේ දැන් කරගෙන ස්පින් එකෙන් ආව නැත්තම් නම් කරගන්නේ මේකෙන් ආව නැත්තම් ආය කරගන්නේ නෑ මේකට. ආය වැඩක් නෑ. එහෙනම් මචං මේක මේ ට්‍රික් විරහිත මචං අර මේ ඩයමන්ඩ් කන්න ආපු නිකන් අර ගොන් ඉවෙන්ට් එකක්. එච්චරයි කියන්න තියෙන්නේ. හරිනේ. අතෝ. ඒකනේ අඩු පොලියෝ කිව්වේ එනවා කියලා. ඔයයි මේ රෙද්දක් ඔබාලා මම කිව්වොඩ්ඩයක් වෙනවා හරිද? උඹලා නිකන් මේ බොරු මරිස් දාන්න එපා සුද්දා මේවා එනවද නැත්ති කියලා මචං අපි දන්නවා ගැරින දුවේ බූට් එක තියලා රෙද්ද ආටික රෙද්ද පේනවනේ මචං මට කියු පොතේ ලියලා තිබ්බනම් මචං පොතට ආය බොරු කරන්න බෑ හරිද? මේවා මචං එන්න තියෙන දේවල් එනවා හරිද? අන්න එකයි කියන්නේ. ලොවෙත් එනවා කිව්වොත් ලොවෙත් එනවා. ඕපන් කරන් ඔව්වයි ඉතින් තියාගෙන ලපු කන්නේ. මේ වෙන්න මේක නැද්ද මේකේ? අම්මට සිරියේ චෙක් කරන්නේ නෑ ඕයි. ඒ කියන්නේ මේ කෙනකන් කරකන්න එපා නේ. දැන් මචං දෙන්නේ 250 ස්පින් විතරයි. දැන් මචං 250 ස්පින් විතරයි දෙන්නේ. හරිද? දැන් අප මුලින්ම මචං 250 එකක් දීලා අපව ට්‍රික් එක අප මුලින්ද යනවා. ඒ හුල්ලා ඇවිල්ලා හැම වෙලේම මේ කඩුවක් වඩා දෙන්න හිතන කන පැලෙන්නවා.
සද්දේ බලපං එකින් එකට සද්දේ. ඕකේ නෑ. ඔන්න හරි. දැන් මේක 250යි 2යි දෙන්න තියෙන්නේ. ඔන්න තව එකක් දුන්නා. ඔන්න තව එකක් දුන්නා. ඕකේ එන්නේ නැහැ. මේක එන්නේ නැහැ. ඔන්න දැන් තමයි ස්පින් 3. මේ 3ෙන් එන්න ඕන. ඔන්න 1යි. ඔන්න 1යි. අර පහේ කෑල්ලේ වදිනවනේ. අන්න මෙන්න මෙතන වදිනවා බං. ඇවිල්ලා අන්න ඒකනේ අවුල. ඔතන වැදුන් නැත්තම් නම් මොකක් හරි සිද්ධියක් වෙනවා බං. හරිද? අන්න එතන බං වෙනදා 4ක් දෙනවනේ බං. හිට් 4ක්. අර බලපංකෝ හැම වෙලේම මේකේ වදින්න. දැන් මේ පාර මචං ඒතර ස්පින් කරන එකත් මචං බොරු මේ රා ගන්න විතර මේකක් තියෙන්නේ. දැන් නැත්තම් මේ ස්පින් එකෙන් දෙන්න ඕන බං. අනිවාර්යෙන් හම්බෙන්න ඕන. මේක අර පහේ ලබ් බෝල් තියෙන ඉඳ තමයි මේක කෙලවෙන්නේ බං. දැන් මේකත් අනිවාර්යෙන් පහේ එක්ක වදී බොහෝ දුර. මේක පහේ එකේ වදින්නේ නැහැ බං. 10 එකේ වදිනවා දැක්කනේ. ඔය ඕවගේ වදිනවා පහේ එක්කත් වැදිලා. මේක හරියන වැඩක් නෙවෙයි බං. මේක එහෙම නිකන් මේ ලල් එක ස්පින් කරන්න එපා ඈ. මේ ඩයමන්ඩ් 20000ක් ගින් ඉවර 10000ක් ගින් ඉවරයි. ආයෙත් නෑ. ආයෙ ඕකෙන් නෑ බිල්ලා. ඒක තමයි කියන්නේ. යකෝ මේක මහා කඩප්පුලි ස්පින් එකක් නේ බං. යකෝ මේවට නම් ට්‍රික් වැඩ කරන්නේ නෑ බං ඈ. දැන් ඩයමන්ඩ් බලහන් 10000ක් කුඩු. टॉप अप करला गन्ने हुए मोड बन गन्ने ये मी अड्डी ओय डायमंड कुडू मचांग 12000ක් डायमंड 12000ක් නම් කුඩු නෑ එච්චර කුඩු නෑ ඔය डायमंड 10000ක් විතර ගියා මචං මේක ගන්න අපි අනිත් බන්ඩල් ටික ගමු ටෝකන් 700ක් තියෙනවා. It's free, fun, and effective. Download Duolingo, the #1 language learning app. තියෙනවා. මේ අර ලබ්බේ කිට්නේ බං මේවා ඒ තරම් අර ගැඹුරුත් නෑ. I'm female level ගන්න බලන්න මම female level ගන්න. බයි නැමති. එපා. මගේ හිත පෙනමනවා. එපා. ඕකේ බයි C level අපිට ගියාට පස්සේ මෙතෙන් අපේ ආසන එකල යන ලබ්බ තියෙනවා අපි ඒක ගමු. 1300 කිනෝ ලයික් 900 අඩෝ ඒකනේ බං කියන්නේ බොයිස් ලයික් කරමු හැමෝම ඕයි. කිරි වැඩ කරන්න එපා සුද්දා. දවසේ වැරද්දක්ද මන්දා මොකුත් හරියට ආවේ නෑ. මේක න ඔක්කොම තියෙනවා. මේක AN45. සෝරි AN94 මචං ගමු. AN94ත් ගමු බා. AN94ත් ගමු නැත්තම් තේරුවන්නේ නෑනේ බං. මේ අෆ්ගානිස්තාන් රෙද්දත් ඉන්නේ නැද්ද කොහෙද? ඉතින් කොයි වලින් තමයි මේ ඕක ඇවිල්ලත් දන්නේ නෑ බං මම හරකා වගේ නේ ඉතින්. හරි මේ ස්පින් එක ආයෙත් තමයි කරකන්නේ ඔන්න. මේකෙන් ආවෙ නැත්නම් අය ලොයිත් කරගන්නේ නැහැ. මේක ඊට පස්සේ ඔයාලා මේක 10 පාරක් ටච් කරන්න හැබැයි ඔයාලා මන්ත්‍රය දන්නේ නැහැ නේද? 1 2 3 4 5 6 7 8 9 10. මේකෙන් ආවෙ නැත්නම් මම කලිසම ගලවලා ලයිව් එක දානවා. සකබුම් ටක් 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 අඩෝ දන්නවනේ බා මේවා ඉතින් ආයේ පුරුදු වෙන්න කරන වැඩ නෙමෙයි කුඩා. මේවා මචං අපිට ඊසි. හරිද?
මේවා ඉතින් පුරුදු වෙන්න කරනවා නෙවෙයි AN 94ක් තාම මේ මොකද්ද මේක තියෙනවද ඒකත් නෑ ඒකත් නෑ ඒකත් දෙන්න දන්නේ ආවනික ඉරු කරන්න බෑ මම කවුද කියලා දන්නවනේ Get too close. ඕකේ බොයිස් මම හිතන්නේ අපි ඔක්කොම ගත්තා ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ පැත්තෙන් මෙන්න මේක ගත්තා මේක එකක්වත් ගැලපෙන්නේ නැහැ නේද මේකට මේක නම් පොඩ්ඩක් ගැලපෙනවා මේක එකයි නේද මම පහට විතර නේද මේක හැබැයි ඒ දෙකක් ගැලපෙනවනේ මේකට වැඩි හැබැයි ඒ දෙක ගැලපෙනවා කියලා මට හිතෙනවා මෙන්න මේක දාගෙන ගමු ඕකේ මේක හොඳයි ඊට පස්සේ බොයිස් මාස්ක් එක ගත්තොත් මෙන්න මේ මාස්ක් එක ඇවිත් තියෙනවා මේ මාස්ක් එක මම කැමති නෑ මේක හොඳයි ඊට පස්සේ අපිට අලුත් මුහුණුවරක් ඇවිත් තියෙනවා අම්මා ඒක හොඳයි අනේ මේක හොඳයි ඒක බොයිස් අපිට අලුත් කමිස ටිකක් ඇවිත් තියෙනවා මේක ඇවිත් තියෙනවා ඒකත් ලස්සනයි මේක ඇවිත් තියෙනවා මේ තුන ඇවිත් තියෙනවා මේකත් ලස්සනයි මම ඒවට මේකට කැමතියි කලිසං වලට ගියොත් මේ පැත්තෙන් අර මෙලෝ ඒ කලිසම් නම් මම කැමති නෑ මේක හොඳයි සපත්තු අත්තික මේක හොඳයි කියලා හිතෙනවා මට ඒක හොඳයි ඉතින් බොයිස් අපි ඉමෝට් වල ටිකත් ඇනිමේෂන් එකක් ඇවිල්ලා දෙනවා බොයිස් අවදෙන් මෙන්න මේ ඇනිමේෂන් එක අපි ඇනිමේෂන් එක දාගමු ඊට ස්කිල් ස්කින් වලට ගියාට පස්සේ අපිට මේ පැත්තෙන් මෙන්න මේ ලෝඩ් පකීරට මචං අලුත් ස්කිල් එකක් ඇවිල්ලා තිනවා මේ පැත්තෙන් බෝලේ මචං රතු වෙන එකක් ඒතික මේ පැත්තෙන් අපිට කලෙක්ෂන් වලට ගියාට පස්සේ අලුතින් ලූට් බොක්ස් එකක් ඇවිල්ලා තියෙනවා මෙන්න මේක ඒක නම් කැමති නෑ මේක හොඳයි ලූට් බොක්ස් එකක්ද මේ බෑක්පැක් එකට මොකක් කරේ ඒක ඇවිල්ලා තියෙනවා නෑ ලූට් බොක්ස් එක තමයි ලූට් බොක්ස් එක මේක ඇවිල්ලා තියෙන එකට නෑ ඊට පස්සේ අපිට මෙන්න මේ පැත්තෙන් අලුතෙන් බහින ලබ් ඇවිල්ලා තියෙන ඒක දාගමු නිකන් නෝදෙට වගේ හැමෝම දාන නිසා ඒක අපිට වල බයික් එකක් ඇවිල්ලා තියෙන ඒ බයික් එකට නම් මේ බයික් එක කැමති ඊට පස්සේ අඩර් එකට ගියාට පස්සේ මේ 80ක් අඩෝ මේ 80ක් ඉදිරියි ඊ 80 මොනාරි ගමු ලොවෙත් කන්න ඕන ඊට පස්සේ මේ බොක්ස් හතර ඇවිත් තියෙනවා ඊට පස්සේ මම හිතන්නේ වෙපන්ස් වලට ගියාට පස්සේ මොනාරි ඇවිත් ඇති AK 44 මචං ඇවිත් තියෙනවා මේ ලබුකිස්තාන් එකක් ඇවිත් තියෙන ඒවත් තේරුම් නැහැ ඊට පස්සේ ෆාමස් එක දවස් ගානකට ඊට පස්සේ N94 අරක ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ මේකට ඇවිල්ලා තියෙනවා මේක රේන්ජ් අර මෙන්න මේකට වැඩි මෙන්න මේක හොඳයි වගේ ඒකින්ද මම ඒක දාගන්නවා AC18 එච්චර තමයි ඕකේ ඉතින් ඒ ටික මම මොකක් හරි වැදගත් දෙයක් කිව්වා අරක එක්ස්චේන්ජ් කරමු කියලා මේක එක්ස්චේන්ජ් කරන්න ඕන මට ඕන මචං මේක රේන්ජ් එක ඔය ගන්න ගුන්න එකක් ගමු ඊට පස්සේ ඉතුරු ගෙනියනවා